ජර්මන් ටෙක් එක කියන්නේ ලංකාව ඇතුලේ කාර්මික පුහුණුවක් ගන්න හොඳම තැනක්. ශ්‍රී ලංකා රජයේ සතු මේ ආයතනය ජර්මන් රජයේ ආධාර සහ තාක්ෂණය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක්. ඉතින් මේකට දැන් ඇප්ලිකේෂන් කෝල් කරලා තියෙන full time course වලට අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද මේ පාඨමාලා වලට අයදුම් කරන්නේ සහ course එකේ මූලික විස්තර ටිකක් ඔයාලත් එක්ක කතා කරනවා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. පාඨමාලාවේ දේශන පැවැත්වෙන්නේ පූර්ණ කාලීන විදිහට. මේ සඳහා පාඨමාලා ගාස්තුවක් අය කරන්නේ නැහැ. පාඨමාලාව නොමිලේ තමයි ලබා දෙන්නේ. පාඨමාලාව උගන්වන්නේ සිංහල මාධ්‍යයෙන්. මෝටර් කාර්මික ශිල්පය කියන පාඨමාලාව පමණක් දෙමළ මාධ්‍යනොත් හදාරන්න පුළුවන්. ඊට අමතරව දේශන තියරි කොටස් උගන්වන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. අවශ්‍ය සුදුසුකම් මොනවද බලමු. මෙතනදී වයස අවුරුදු 16ත් 22ත් අතර වෙන්න ඕනේ. වයස බලන්නේ අයදුම්පත් කැඳවන අවසාන දිනයට. ඊට අමතරව ඉල්ලන්නේ ඕල් ලෙවල් සුදුසුකම විතරයි. ඕල් ලෙවල් වලදී සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව සහ ගණිතය කියන විෂයන් ඇතුළුව විෂයන් 6කින් එකවර සමත් වෙලා තියෙනවා නම් මේකට අයදුම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් විශේෂ කුසලතා කියලා වෙනම කාණ්ඩයකට සිසුන් බඳව ගන්නවා. මෙතනදී විදුලි විද්‍යුත් හෝ යාන්ත්‍රික කියන ශ්‍රේෂ්ඨයකින් නව නිර්මාණ ඉදිරිපත් කරලා නව නිර්මාණ නිපැයුම්කරුවන්ගේ කොමිසමෙන් පවත්වන තරගාවලියක පළාත් මට්ටමේ පළවෙනි ස්ථාන 3-4ට ආපු කෙනෙකුට හරි ජාතික මට්ටමේ කුසලතා සහතිකයක් හෝ ඊට ඉහළ ජයග්‍රහණයක් හෝ තියෙනවා නම් එහෙම කෙනෙකුට විශේෂ කුසලතා යටතේ අයදුම් කරන්න පුළුවන්. විශේෂ කුසලතා යටතේ අයදුම් කරන අයදුම්කරුවන්ගේ ඕල් සුදුසුකම එකවර ලබාගෙන තියෙන අවශ්‍ය නැහැ. මෙතනදී අපි දීලා තියෙනවා ලබා දෙන පාඨමාලා ටික අපි මේ ගැන විස්තර ඉස්සරහට කතා කරනවා. මෙන්න මේ පාඨමාලා 10 තමයි වලට හැදෑරීමේ අවස්ථාව තියෙන්නේ. කෝස් එකට තෝරා ගැනීම සිදු කරන්නේ ප්‍රධාන ක්‍රම 3ක් යටතේ. ලිඛිත පරීක්ෂණයක් තියෙන මුලින්ම ඒකට පස්සේ ප්‍රායෝගික පරීක්ෂණයක් සහ සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වෙනවා. බලමු මුලින්ම ලිඛිත පරීක්ෂණය කොහොමද පැවැත්වෙන්නේ කියලා. ලිඛිත පරීක්ෂණය සිංහල සහ දෙමළ කියන මාධ්‍ය දෙකෙන්ම පැවැත්වෙනවා. මෙතනදී විභාග මධ්‍යස්ථාන කීපයක් තියෙනවා රටම නියෝජනය කරන විදිහට කොළඹ, මහනුවර, ගාල්ල, බදුල්ල සහ අනුරාධපුර. මෙතනදී විශේෂයෙන්ම කියලා තියෙනවා එක් එක් මධ්‍යස්ථානයේ ප්‍රමාණවත් අයදුම්කරුවන් සංඛ්‍යාවක් හිටියේ නැත්නම් ඒ අයදුම්කරුවන් ආසන්නව වෙනත් මධ්‍යස්ථානයකට යොමු කරනවා කියලා. ඒ වගේම විභාගයට ලැබෙන ප්‍රශ්න පත්‍රයේ ආවරණය කරන විෂය කොටස් මොනවද කියලාත් මේකේ සඳහන් කරලා තියෙනවා. ගණිතය, බුද්ධි පරීක්ෂණය, කාර්මික දැනුම, කාර්මික ඇඳීම්, පරිගණක දැනුම සහ ඉංග්‍රීසි භාෂා දැනුම තමයි මේ පේපර් එකෙන් ඔයාලගේ ටෙස්ට් කරන්නේ. අපි ඊළඟට බලමු ප්‍රායෝගික පරීක්ෂණය ගැන. මෙතන ප්‍රායෝගික පරීක්ෂණය කොහොමද පැවැත්වෙන්නේ කියලා වැඩි විස්තරයක් සඳහන් කරලා නැහැ. ප්‍රායෝගික පරීක්ෂණයට සහ සම්මුඛ පරීක්ෂණයට සිසුන්ව තෝරගන්නේ ලිඛිත පරීක්ෂණයේ ලකුණු මත පදනම් වෙලා. මෙතනදී එක් එක් පළාතේ කඩින් ලකුණ වෙනස් වෙන්න පුළුවන්. අඩු පහසුකම් සහිත පළාත්වලදී වෙනස් ලකුණු මට්ටමක් ආයතනය මගින් තීරණය කරන්න පුළුවන්. ඒක තීරණය කරන්නේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිර්දේශ කරනු ලබන විදිහට තමයි මේ ලකුණු මට්ටම තීරණය කරන්නේ. සම්මුඛ පරීක්ෂණය. සම්මුඛ පරීක්ෂණයේදී විශේෂයෙන්ම සලකලා බලන්නේ විෂය බාහිර කුසලතා සම්බන්ධ. විෂය බාහිර කුසලතා වැඩියෙන් තිබුණොත් වලට වැඩි ලකුණක් ලබා ගැනීමේ අවස්ථාව තියෙනවා. ඒ වගේම අපි බලමු එක එක පරීක්ෂණයට මොන වගේ බර තැබීමක් කොච්චර ලකුණු ප්‍රමාණයක් ලබා දෙනවද කියලා. අවසාන තෝරා ගැනීමෙන් 10% තමයි ලිඛිත පරීක්ෂණයට ලබා දෙන්නේ. තෝරා ගැනීමෙන් ලකුණු වලින් 40%ක්ම හම්බෙන්නේ ප්‍රායෝගික පරීක්ෂණයට. 50%ක්ම ලැබෙන්නේ සම්මුඛ පරීක්ෂණයට. කියන විෂය බාහිර කුසලතාවල තමයි වැඩි ලකුණු ප්‍රමාණයක් හිමි වෙන්නේ. මේක අමතරව මේ පරීක්ෂණ වලින් පස්සේ ආලව බඳව ගත්තට පස්සේ වෙනම වෛද්‍ය පරීක්ෂණයක් පැවැත්වෙනවා. ඒ වෛද්‍ය පරීක්ෂණයෙන් යම් කෙනෙක් අසමත් වුණොත් එයාලට කෝස් එකකින් ඉවත් වීමට සිද්ධ වෙනවා. පූර්ණ කාලීන පාඨමාලාවට තෝරගන්න සිසුන්ට මේ පාඨමාලා 10න් එකක් කරන්න පුළුවන්. මේ පාඨමාලාවක් හැදෑරුවට පස්සේ අනිවාර්යයෙන් මේ ජොබ් එකට ඔයාලට යොමු වීමේ අවස්ථාව තියෙනවා. මෙතනදී ඔටෝමොබයිල් මෙකැනික්, මිල්රයිට් ෆිටර් කියන පාඨමාලා දෙක අවුරුදු 4ක් පැවැත්වෙනවා. ඉන්ඩස්ට්‍රියල් මෙකාට්‍රොනික් ටෙක්නීෂියන්
refrigeration and air conditioning mechanic, power electrician, mechanist කියන කෝස් 4 අවුරුදු 3මාරක්, diesel mechanic, automobile electrician, motor vehicle body repair and painter, welder කියන කෝස් 4 අවුරුදු 3ක් විදියට පැවැත්වෙනවා. අපි බලමු මේ එක එක පාඨමාලාවට කොහොමද ඔයාලගේ ඔයාලව තෝරගන්නේ කියලා. මෙතනදී ලකුණු ලබා දීමක් සිදු කරලා තමයි ඔයාලට මේ මොන කෝස් එකද ලැබෙන්නේ කියලා තීරණය කරන්නේ. මුලින්ම ඔයාගේ කැමැත්තේ අනුපිළිවෙල සලකා බලනවා. ඒ වගේම තෝරා ගැනීමේ පරීක්ෂණයේදී ලිඛිත පරීක්ෂණයට ගත්තු ලකුණු ප්‍රමාණයත් සලකා බලනවා. ඒ වගේම තමයි කෝස් එක පටන් ගත්තට පස්සේ ප්‍රාථමික පුහුණු කාලයක් තියෙනවා. හැම දිනකටම එකට ලබා දෙන පුහුණු කාලයක්. ඒ පුහුණු කාල සීමාව තුළදී ඔයාලගේ පැමිණීම වෙනුවෙන් ලකුණු ලබා දෙනවා. මේ පැමිණීමට දෙන ලකුණු කියන මේ තුනම සැලකිල්ලගෙන තමයි ඔයාලගේ කෝස් එක මොකක්ද කියලා තීරණය කරන්නේ. ඒ වගේම තමයි කෝස් එකට තෝරාගත්තට පස්සේ අදාළ කාල සීමාව ඉවර වෙනකම් පාඨමාලාව හදාරලා නිම කරනවා කියලා ගිවිසුම් ගත වෙන්න ඕනේ මේ ආයතනයත් සමග. අපි බලමු කොහොමද German Tech එකට ඇප්ලිකේෂන් එක දාන්නේ කියලා. අපි වෙබ්සයිට් එකේ ඉන්නේ. වෙබ් එකේ link එක අපි ඊළඟ ස්ලයිඩ් එකෙන් පෙන්නන්නම්. ඒ වගේම අපි description එකේ දාන්නම්. මෙන්න මේ කොළ පාට බටන් එක ක්ලික් කරන්න. මෙතනින් ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ සයිට් එකකට ඉන්ටර්ෆේස් එකකට යන්නේ. මෙතන ඔයාගේ ලැන්ග්වේජ් එක තෝරගන්න පුළුවන්. අපි සිංහලෙන් ගිහලා බලමු. මෙතන විස්තර ටිකක් තියෙනවා මේ ටික හරියට කියව ගන්න. ඒ වගේම මෙතන රතු පාට බටන් එකේ තියෙන වීඩියෝ එකක්. මේ වීඩියෝ එක ඔයාලට නරඹන්න පුළුවන්. එතන ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක හරියටම කියලා දෙනවා. ඒක බලලා වැඩේ පටන් ගන්න. ඊට පස්සේ ඔයාලට මේ මම වීඩියෝ නරඹුවා සහ උපදේශ කියව අවබෝධ කරගත්තා කියන එක ටික් කරලා තමයි ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. ඉදිරියට ගියාට පස්සේ ඔයාගේ වළංගු දුරකථන අංකයක් අවශ්‍ය වෙනවා. මෙතනදී WhatsApp උත් තියෙන දුරකථන අංකයක් යොදා ගන්න. මොකද ඇප්ලිකේෂන් එක පුරවද්දී WhatsApp නම්බර් එක පුරවන්න තියෙනවා. ඒක තමන්ගේම WhatsApp නම්බරයක් වෙනවා නම් හොඳයි කියන එක උපදෙස් වල දීලා තියෙනවා. මෙතන දුරකථන අංකය ඇතුළත් කරාට පස්සේ ඔයාට OTP නම්බර එකක් එනවා. ඒ නම්බර එක මෙතන එන්ටර් කරන්න. එන්ටර් කරාට පස්සේ තමයි ඔයාව ලියාපදිංචි වෙන්නේ. ලියාපදිංචි වුණාට පස්සේ තමයි ඊතර ස්ටෙප් ටික සම්පූර්ණ කරන්න පුළුවන්. මේ තීරණ ටික අපි අර කලින් පෙන්නපු වීඩියෝ එකේ තියෙනවා. අපි ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්ත එකක් තියෙනවා. ඒක පෙන්නන්නම් මොන වගේ විස්තර දෝන්නේ කියලා. මෙන්න මේ වීඩියෝ එකේ සම්පූර්ණ විස්තර ටික තියෙනවා. අපි මුලින්ම අපේ account එකක් හදද්දී ෆෝන් එකට OTP නම්බර එකක් එවනවා. ඒ OTP නම්බර එක එන්ටර් කරන්න ඕනේ මෙන්න මෙතෙන්ද. OTP නම්බරේ ෆෝන් නම්බර එක මෙතන පෙන්නනවා. එන්ටර් කරලා මේක බටන් එක ක්ලික් කරන්න. එතකොට ආගේ ලියාපදිංචි සිද්ධ වෙනවා. මෙන්න මේ විස්තර ටික තමයි ඔයා ඇප්ලිකේෂන් එකේ එන්ටර් කරන්න ඕනේ. ප්‍රධාන කොටස් 7ක් තියෙනවා. මුලින්ම ඇඳින්වීම කියන්නේ අපි අර කියවන උපදේශ ටික. ඊළඟට ඔයාගේ පෞද්ගලික තොරතුරු, අධ්‍යයන තොරතුරු යටතේ ඔයාගේ O-level විස්තර මෙතන ඇතුළත් කරන්න ඕනේ. ඒ වගේම පාඨමාලා විස්තර, ඔයා කැමති පාඨමාලා තෝරන්න පුළුවන් මෙතනින්. ලේඛන සත්‍යාපනය, ඔයාලා ඉල්ලන ලේඛන මේකට අප්ලෝඩ් කරන්න ඕනේ. ඊළඟට ගෙවීම, මෙතන කියලා තියෙන විදිහට පේමන්ට් එක කරන්න ඕනේ. රුපියල් 1000ක ගාස්තුවක් ගෙවන්න ඕනේ. අන්තිමට ඔයාගේ ඇප්ලිකේෂන් එක සම්පූර්ණ විස්තර ටික පෙන්නනවා. ඒ විස්තර ටික හරිනම් සබ්මිට් කරන්න පුළුවන්. සබ්මිට් කරලා මතක ඇතුව ඇප්ලිකේෂන් එකේ PDF ડોකියුමන්ට් එක ඩවුන්ලෝඩ් කරගන්න. මොකද ඒක ඕන වෙනවා පෝස්ට් කරන්න. ඊළඟට බලමු අයදුම් කරන්න අවශ්‍ය විස්තර ටික මොනවද කියලා. අයදුම්පත් යොමු කරන්න පුළුවන් අන්තිම දවස ජූලි 5. විභාග ගාස්තුව 1000යි. ඒ වගේම අපි අර කලින් කිව්වා වගේ තමන්ගේම WhatsApp නම්බර එකක් මේකට යොදා ගන්න. අයදුම්පත් ගන්න පුළුවන් ඇඩ්‍රස් එක තමයි මේ fta.germantech.lk කියන වෙබ්සයිට් එක. ඇප්ලයි කරාට පස්සේ වෙන මේ ડોකියුමන්ට් ටික ඔයා ටැපල් කරන්න ඕනේ. ඩුඩ පිටපත මෙතන ඇප්ලිකේෂන් එකේ print out එකක් ගන්න ඕන ඔයා. ඒක අවශ්‍යයි. ඊට පස්සේ උපැන්න සහතිකය ඕනේ. ඊළඟට සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සහතිකය අවශ්‍යයි. ඒ වගේම මේ හතරවෙනි එක ඕන වෙන්නේ විශේෂ කුසලතා යටතේ අඳුම් කරන අයට විතරයි. ඔවුන් යටතේ ගත්තු සහතික ටැපල් කරලා යවන්න ඕනේ. ඒ වගේම තව
වැදගත් දෙයක් තමයි ලියුම් කවරේ ඉහළ වම් කෙළවරේ වෙන මේක අනිවාර්යෙන් ලියන්න පූර්ණ කාලීන අයදුම් කරුවන් බඳවා ගැනීම 2026 කියලා. මේ ටික සම්පූර්ණ කරලා අයදුම් පත තැපල් කරන්න තියෙන්නේ. ඔයා මේ කියලා තියෙන අයදුම්පත් බාර ගන්න අවසාන දිනේදී තැපල් කරත් ඇති. නමුත් ඒ වෙනකම් කල් දාන්න එපා. දැන්ම අයදුම් කරන්න. ඉතින් ඔය ටික තමයි පාඨමාලාව ගැන සහ අයදුම් කිරීම ගැන තියෙන විස්තර. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අපේ YouTube channel එකෙන් ඔයාලට කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඒ වගේම අපේ Facebook සහ WhatsApp වලින් ඔයාලට අපව සම්බන්ධ කර ගන්න පුළුවන්.